හරි. ඉතින් guys අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මගේ දොවි ටෙක්නික් YouTube channel එකෙන් unboxing එකක් ওই review එකක් උයි. ඉතින් guys මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. like නුත් කරන්න. ඉතින් guys අද අපි ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ අපේ ඔය එදිනදා ජීවිතේදී magnetic premium edition කියලා මෙතනින් තියෙනවා. ඒ කියන්නේ දිනදා ජීවිතේදී අපිට selfie ගහන්න වගේ වීඩියෝ කරන්න වගේ ඕන වුණාම හැමෝම ගන්න gimbal. ඒ වුණාට guys මං හිතුවා කියන්නේ gimbal ඒවා හොඳයි. ඒ වුණාට guys selfie වගේ ගහන්න ගියාම අපේ කියන්නේ phone එක වැටෙන්නේ නැතුව අපිට තදින් අල්ලන් ඉන්න මේ මොකක් හරි ගේන්න ඕන කියලා. ඊට පස්සේ guys මම ගිහිල්ලා බැලුවා ඩලාස් එකේ. ඩලාස් එකේ ගිහිල්ලා බලද්දි මට හම්බුණා කියන්නේ selfie මෙහෙම අතින් මෙහෙම තද කරන් අල්ලන් ඉන්න මේ කියන්නේ තද කරන් අල්ලන් ඉන්න බ්ලූටූත් කනෙක්ට් කරලා අපිට මේ ෆෝන් එක අල්ලන්න නැතුව ඒකෙන්ම ෆොටෝස් ගන්න. නැත්නම් guys අපි ෆෝන් එක අල්ලන් ඉන්නකොට අපේ මේ ෆෝන් එක මෙහෙමනේ අල්ලන් ඉන්නේ. එතකොට guys ගිහිල්ලා කැම් එක වැදෙන කැම් එක හීරෙනවා අතේ මොන හරි තිබ්බොත්. ඉතින් guys ඒක නිසා මම මේ වගේ එකක් ඕඩර් කරා. ඉතින් guys අපි මේක අන්බොක්සින් කරගෙන බලමු. ඉතින් guys අපි අන්බොක්සින් කරගත්තොත් මම මේ කලින් ඇරලා බැලුවා guys ආපු ගමන් මෙහෙම තමයි තියෙන්නේ. අපිට මෙතනින් මෙතන guys මෙතන ස්පොන්ජ් එකක් තියන දාලා සේෆ්ටි එකට. ඉතින් guys අපිට මෙහෙම එළියට ගන්න පුළුවන් මේ ටික. මෙතන අර මේ මෙතනට දාන්න මේ එකක් තියෙනවා guys. box එකේ නම් එච්චරයි තියෙන්නේ. අපි එක පැත්තකින් තියාගමු. අපිට මේක ලැබුණාට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. අපිට ඉතින් මේක මෙහෙම ඒක guys magnetic එකකින් ඇල්ලලා තියෙන්නේ. අපි ඒකත් මෙහෙම පැත්තකින් තියාගෙන මේක පැත්තකින් තියාගෙන මේක පොඩ්ඩක් බලමු. ඉතින් guys අපි මේක ඇරියට පස්සේ බලා ගන්න පුළුවන් පොඩි user manual එකක් තියෙනවා. එතනින් අපිට මේකේ විස්තර කියලා තියෙනවා. මෙතනනොත් එහෙමයි. ඊට පස්සේ guys අපිට මෙතනින් තව මේක මොකක්ද මේ මැග්නට් එකක් වගේ එකක් බලා ගන්න පුළුවන් guys. මැග්නට් එක කියන්නේ ඒක නිකන් යකඩ වගේ. එතනින් අපිට පොඩි ගලවන්න කෑල්ලක් දීලා තියෙනවා. මම හිතන්නේ guys ෆෝන් එකේ යාලවන්න තමයි මේක තියෙන්නේ. මේකේ මැග්නට් එක සෙට් වෙන්න. මේක තමයි guys මේ තිබ්බ ගමන් ඒක ඇල්ලුවාට සාද්ද එනවා ඇති. දැන් ගලවන්න බෑ. දැන් ගලවන්න බෑ guys. කමන්නේ අපි මේක ඉස්සෙල්ලා අන්බොක්සින් කරගමු. එතකොට ඒක එනවා. තදින් මේක ඇල්ලලා තියෙන්නේ guys. Eso fue lo que dijiste tú. No era amor, no era amor, pero a mí sí me partió en dos. No era හරි මම මේක ගලවා ගත්තා guys. ඉතින් පේන ඇති ඒක ගලවන්න ගිහිල්ලා ඒ බෑග් එකත් කරුණා. එච්චර තදර guys. අපි දැන් මම මේ නිකන් මෙහෙම අල්ලගෙන මේ ගන්න. එච්චර තදර guys මේක ඇලවෙනවා. ඔයාලා එහෙම මේක ලැබුණොත් මේක නම් අලවන්න බෑ. ලේසියෙන් ගලවන්න බෑ. ඉතින් guys අපේ මෙහෙම තමයි අපේ මේක බලා ගන්න පුළුවන්. මෙතනින් මේක වයර්ලස් සෙට් වෙන්නේ. අපිට මේකෙන් දරාස් එකකින් දෙකක් ගන්න පුළුවන්. මේ වගේ අර මේ ෆෝන් එකට කනෙක්ට් කරන වයර්ලස් නැති අර තියෙන්නේ සෙට් වෙන එක. ඒකකුයි වයර්ලස් එකයි. අපිට ඉතින් වයර්ලස් නැති ෆෝන් එකකට නම් එක ගන්න පුළුවන්. දැන් මට තියෙන්නේ iPhone 15 එකන්නේ. ඉතින් guys ඒකට වයර්ලස් සපෝට් කරනවා. ඒක නිසා මම මේකක් ගත්තා. අපිට මෙතනින් මොඩල් එක බැටරි ඔහොම තියෙනවා. made in China කියලා තියෙනවා. මේ විස්තර ටිකක් තියෙනවා. මෙතනින් guys ලොකු මැග්නට් එකක් තියෙනවා. මම ඔයාලට ෆෝන් එකක් මෙතනින් මේව ගාලා පෙන්නන්න. ඊට පස්සේ මෙතනින් මෙහෙම මෙතන තමයි guys අපේ කියන්නේ මෙතන ඔන්න ස්විච් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක ඔන් කරාට පස්සේ මේක ගුවම ලයිට් එකක් පත්තු වෙනවා. පේනවා ඇති guys. දැන් මම මගේ ෆෝන් එකට කනෙක්ට් කරගෙන තියෙන්නේ guys. ඔයාලට පේනවා ඇති මම මේකෙන් මෙහෙම ගන්නකොට zoom out වෙනවා. මෙහෙම කරනකොට zoom in වෙනවා. ඔයාලට පේනවා ඇති guys. මෙහෙම තමයි guys තියෙන්නේ. මෙතන දාන ලකුණ තියෙන්නේ zoom වෙන එක. මේක රින් ලකුණ තියෙන්නේ. කෙපුවම දැන් ඔයාලට පේනවාද මේක zoom out වෙනවා.
පේනවා ඇති guys ඔයාලට ඒක. මෙතනින් ගත්තට පස්සේ guys මම ඒක දැන් ඔබන්නේ නැහැ. ඒවත් එහෙම මේක මේ නතර වෙනවා වීඩියෝ වෙන එක. මෙතනින් ෆොටෝස් ගන්න පුළුවන්. අපි වීඩියෝ මූඩ් එක දාගෙන ඕන නම් වීඩියෝ කරන්නත් පුළුවන්. ඊට පස්සේ guys මෙතනින් අපිට ඔයාලට පේනවා ඇති මෙතනින් අපිට කැමරා එක අනිත් පැත්ත හරවන්න පුළුවන්. අපි දැන් මොකක් හරි වීඩියෝ එකක් කර ඉන්නවා නම් අපිට කැමරා එක ටක් ගාලා අනිත් පැත්තට හරව ගන්න ඕන නම් ෆෝන් එකේ මොනවත් ඕනේ නැහැ. කෙලින්ම මේකෙම කැමරා එක අනිත් පැත්තට හැරවෙනවා guys. අපිට මෙතනින් ආයෙත් මේක ඕෆ් කරන්න පුළුවන් guys. මෙතනින් අපි ආයෙත් මගේ ෆෝන් එකේ මම zoom out කරන්න. මේක දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ guys. මොකද මම කලින් කනෙක්ට් කරපු නිසා මේක දැනුත් කනෙක්ට් වෙලා තියෙන්නේ guys මේකට. මම ඔෆ් කරගන්නම් guys. මෙතනින් ෆොටෝස් ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පේනවා ඇති guys ඒක ඔබද්දි එන සවුන්ඩ් එක නම් quality sound එකක් එන්නේ guys. මේකත් හොඳ quality එකට හදලා තියෙනවා. අපිට guys ඊට පස්සේ මේකෙන් ෆොටෝස් ගන්න ඕන නම් අපිට මේක ගලවලා ගන්න පුළුවන්. එතන ඔයාලට පේනවා ඇති මම මේක පැත්තකින් තියාගෙන මේක බලන්නම්. මෙතන අපිට මේ වගේ පොඩි බැටරියක් දීලා තියෙනවා guys. මේක අපිට මේ බැටරිය දා ගන්න පුළුවන්. මේකේ බැටරි ඉවරුණාට පස්සේ ඊට පස්සේ මේක ආයෙත් දා ගන්නවා guys. ඒක දාන්න පොඩ්ඩක් අමාරුයි. මොකද guys මෙතන මේ බැටරියට මේක සෙට් වෙන්නේ මැග්නටික් එකකින් guys. මේ පේනවාද මැග්නට් එක? එතනින් මෙහෙම කරලා අපිට පොඩ්ඩක් අමාරුයි guys එක දාගන්න. ගැලෙව්වට පස්සේ මොකද මේ මැග්නට් එක තියෙන නිසා හරියට සෙට් කරගන්න අමාරුයි guys. මම කොහොම තියලා මම මේක සෙට් කරගෙන ඉන්නම් guys. හම්බේ guys. ටික වෙලාවකින් පස්සේ මම මේක දාගත්තා. මෙතන guys තියෙන්නේ මෙතන මැග්නට් එකක් තියෙනවා. මේ මැග්නට් එක කාසියට සෙට් වෙන්න හදලා තියෙන්නේ. ඉතින් guys අපි මේක දාද්දිම කාසිය එළියට එනවා guys. මේ මැග්නට් එකේ පාවයකට. ඉතින් guys ගොඩ වෙලාවකින් පස්සේ මම මේක දාගත්තා. අපිට ඒ කාසිය වරුණොත් එහෙම කාසිය දා ගන්න පුළුවන් guys. ඉතින් මෙතනටත් සෙට් වෙන්නේ මැග්නට් එකකින්. ඔයාලට සද්දය හැවිත් දන්නේ බලන්න. පේනවද guys? එකපාරට එහෙම කොහොම තිබ්බ ඇරෙනවා නේ. ඔන්නෝම guys ගිහිල්ලා ඇල්ලනවා. අපිට මේ තිබ්බ ගමන් ඒ කියන්නේ අපිට ආයෙත් මේව කරන් දෙයක් නැහැ. තිබ්බ ගමන් ඇලෙනවා ගිහින්. ඉතින් guys අපි මෙහෙම තමයි තියෙන්නේ. මම ඔයාලට guys මේකට ෆෝන් එකක් දාලා පෙන්නන්නම්. අපිට මෙහෙම තමයි guys මේක අල්ලන්න තියෙන්නේ. මෙහෙම අල්ලන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙහෙම අල්ලනකොට guys මෙතන ෆෝන් එකේ බාර එහෙම ගොඩක් අපිට දැනෙන්නේ නැහැ. අපිට අනික ෆෝන් එක අල්ලන්න ඕනේ නැහැ. අපිට මෙහෙම කියන්නේ මෙහෙම අල්ලගෙන මේ ජොයිස්ටික් එකෙන් ඒක මෙහෙම ගන්න පුළුවන්. අපිට ඔන්න නැත්තම් මෙන්න මෙතනින් කොබා ගන්න පුළුවන් මේක ඔන් කරලා. මම ආයෙත් මේක ඔන් කරලා පෙන්නන්න. ඔයාලට මෙන්න මේ ජොයිස්ටික් එකෙන් එහෙම කරලා පස්සට ගන්න පුළුවන්. ඔයාලට මේකෙන් ඕන ෆොටෝ එකක් ගන්න පුළුවන්. නැත්තම් මේකෙන් මේව ගන්න පුළුවන්. මේක මේ ඇඟිල්ලෙන් පුළුවන්. මේක මේ ඇඟිල්ලෙන් පුළුවන්. ඉතින් guys අපිට එහෙම ලේසි වෙන විදිහට තමයි guys මේක හදලා තියෙන්නේ. මම ඔයාලට පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. පේනවා ඇති. මෙහෙම තමයි තියෙන්නේ. පේනවා ඇති guys. මෙතන අපිට ගොඩක් හොඳ මැටීරියල් එකකින් හදලා තියෙනවා. මේක ලස්සනට මේ යා ඩිසයින් කරලා තියෙනවා. එතන අපිට දිලිසෙනවා වගේ ලස්සන. ඉතින් මෙහෙම ඔයාලට මැග්නට් එක බලා ගන්න පුළුවන්. ෆෝකස්. හරි guys. මෙතනින් මැග්නට් එක බලා ගන්න පුළුවන්. මෙතනින් guys ඔයාලට පේනවා ඇති අපිට ඒ කියන්නේ ෆෝකස් වෙන්න මෙතනින් තියෙන මැටීරියල් එක එන ගොරෝසුවට ඇල්ලෙනවා guys. ඒ කියන්නේ අපිට මේක වැටෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මෙතනින් guys හොඳ quality මැටීරියල් එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. එන quality එක හදලා තියෙනවා guys. මෙතනින් පොඩි මේ විස්තර ටිකක් තියෙනවා. මෙතනින් තියෙනවා. I think guys මම ඔයාලට මේකට දැන් ෆෝන් එකක් කනෙක්ට් කරලා ඉගෙන ෆෝන් එකක් තියෙන මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් guys දැන් ඔයාලා බලනවා මේ කෑල්ල මොකටද තියෙන්නේ කියලා. මේ කෑල්ල තියෙන්නේ අපිට මෙතනට එහෙම අලවන්න නෙවෙයි. අපේ ෆෝන් එකේ වයර්ලස් පෑඩ් එකක් නැත්නම් අපිට ඒක හොඳට අලව ගන්න ඕන නම් ෆෝන් එක එළියෙන් අලවන්න තියෙන්නේ. එළියෙන්ද ඇතුළෙන්ද කියලා මම බලන්න ඕන. ඒක සෙට් කළාම
අපිට වයර්ලස් තියෙන මේ කියන්නේ ෆෝන් එක කවරයක් වයර්ලස් තියෙන එක නම් අවුලක් නැහැ. කවරේ වයර්ලස් නැත්තම් කවරේ අලව ගන්න පුළුවන් guys මේක. ඉතින් guys මෙහෙම තමයි තියෙන්නේ. මේ හොඳ quality material එකක් තියෙන මේ ගානට වටිනවා. ඉතින් guys අපි මෙතනින් කියන්නේ මම ඔයාලට මෙතනින් නවත්තලා මේකට ෆෝන් එකක් මේව ගාලා පෙන්නන්නම් guys. ඉතින් guys මම මේ දැන් මේක ඔයාලට පෙන්නන්න මේක wireless support කරනවාද කියලා මම ගෙදර මේ තියෙන ෆෝන් එකක් ගත්තා. මොකද දැන් 15 එකෙන් වීඩියෝ කරන්නේ 15 එකෙන්ම මේකත් බලන්න බෑනේ guys. මේ ඉස්සරහට කැමරේ උත් ගන්න ඕන මේ iPhone 8 එකක් ගෙනන්න තියෙන guys. ඉතින් iPhone 8 එකකටත් ඔයාලට පේනවා ඇති. තිබ්බ ගම අරුණා guys. දෙකවට සද්දයක් ආව ඇති. ආයෙත් බල. okay guys දැන් හැලෙන්නේ නැහැ. මේ ඒ වගේ guys හොඳට මේ තියෙනවා මේ අපිට zoom in zoom out කරගන්නත් පුළුවන් මේකෙන්ම. ඉතින් zoom කරගන්නකොට guys මේ අපිට bluetooth වලින් තමයි මේක connect කරගන්න තියෙන්නේ. bluetooth වලින් තමයි guys මේක connect කරගන්න තියෙන්නේ. මම ඔයාලට කලින් පෙන්වන්නේ මේ වීඩියෝ එකේම. මේ බලන්න guys ඒක තිබ්බ ගමන් මේ ඔයාලට සද්දයක් එනවා. ඉතින් කොච්චර වේගෙන් ඇලනවාද කියලා මේ. දැන් කලවන්න මෙහෙම තමයි ටක් ගාලා එද්දම ගලවන්නේ නැහැ guys. මේ අනික ඔයාලා මේ වගේ මේ අර wireless support කරන කවරයක් දානවා නම් හොඳයි. නැත්නම් කවර නැතුව වීඩියෝ කරන්න ඕන. කවර නැතුව වීඩියෝ කරන එක safety එකටත් හොඳ නැති නිසා guys මෙහෙම wireless support කරන මේ කවරයක් දැම්ම නම් හොඳයි guys. දැන් මගේ තියෙන 15 එකනේ මම 15 එකට කලින් wireless support කරන එකක් තිබ්බේ නැහැ. ඒක නිසා මම support කරන එකක් ගෙනාවත් එක්ක guys. අනික ඔයාලට support කරන එක නැත්තම් මේකත් දාලා මේව කරන්න පුළුවන් guys. මේක ෆෝන් එකට කනෙක්ට් කරලා මේ ෆෝන් එකට ගෙන් සෙට් කරලා ඇතුලෙන් හරි එළියෙන් හරි මෙහෙම එයාලට මේ අරකේ මේ අරක ගහන්නත් පුළුවන් guys. wireless නැති එකක් උනා. ඊට guys wireless තියෙන එකක් හොඳයි නේ. මොකද මේක ඇතුලෙන් හරි එළියෙන් හරි ගැහුවට පස්සේ මෙතන හීරෙන්න පුළුවන් නේ guys. ඇතුලෙන් ගැහුවොත් එළියෙන් ගැහුවොත් පේනවා guys ඒක ලොකුවට. මේ ඉතින් පේනවාද guys මේක support ඒ කියන්නේ හොඳට ඇලෙනවා guys. ඔයාලට මේ වීඩියෝ කරනවා නම් මේ හැලෙන්නේ නැහැ. වීඩියෝ කරනවා නම් මේ බය වෙන්න දෙයක් නැහැ guys. මේ iPhone 8 එක ගන්න 15 එක නම් guys හොඳට බලනවා. ආයෙ ගැලවෙන්නේවත් නැහැ. ගැලවන්නත් පට්ට අමාරුයි. මේ 8 එකක් වෙලත් guys මෙහෙම මේ මෙච්චර මේකෙන් තියෙන්නේ guys. ඉතින් අපිට පේනවා ඇති. එහෙම තමයි අල්ලන්න තියෙන්නේ. එහෙම අපිට මෙතනින් මේව ගන්න පුළුවන්. මෙතනින් මේ දෙක බන්න පුළුවන් guys. පේනවා ඇති අපේ අතේ ගානටම වගේ කියන්නේ ලොකු මේ ගානටම සෙට් වෙනවා. මේ 17 මොකක් හරි Pro එකක් වගේ තිබ්බනම් මෙන්න මේ ගානට වෙනවා. මේ දැන් 8 එක පොඩිනේ. ඒක නිසා තමයි guys ඉතින් මේ ගානට එන්නේ. හරි guys ඉතින් මේ ඔයාලට ඉස්සරහටත් unboxing videos ගේන්න තියෙන තව ගොඩක්. මේ මම ඔයාලට 15 එකට ගත්තු මේ cover එක පෙන්නන්නම් guys. මේකට ගත්තු මම පොඩ්ඩක් ඉන්න guys. ඉතින් guys මම 15 එකට wireless support කරන cover එකට ගත්තේ guys මේක මම ඒක දාන වෙලාවට විතරක් guys මේකත් දාන්න යනවා 15 එකට. මේක wireless support කරන cover එකක් guys. මෙන්න මේ වගේ cover එකක් ඔයාලත් ගත්තා නම් ලේසි මේකට. ඉතින් guys තව ඉස්සරහට unboxing videos ගේන්න තියෙනවා. ඉතින් guys අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. thank you guys.